ඔන්න ඉතින් දවස් 26කට විතර පස්සේ ඔයගලන්ට කන්ටෙන්ට් එක YouTube එකෙන් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. මම Telegram channel එකේ නම් සැනිසරේ post දැම්මා. මම මේ විදිහට වීඩියෝ අරගෙන ආවේ නැත්නම් මට හොඳ යාළුවෙක් සෙට් උනේ නැහැ. ඔයගලන්ට වීඩියෝ එකක් අරන් එන්න තරම් ඔන්න ඉතින් දැන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. අන්න ඒකයි මම ඔයගලන්ට අරගෙන ආවේ. ඒ වගේම වීඩියෝ මුලදී කියන්න ඕනේ වීඩියෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක ගොඩක් මට වැදගත් වෙනවා. මම මොටිවේට් වෙන්න වගේම මගේ කන්ටෙන්ට් එක තව කට්ටිය අතර ෂෙයා වෙන්න මට පුළුවන් උදව්වක් විදිහට ඔයගලන්ට ඒක කරන්න පුළුවන්. හරි. මේ ප්‍රොජෙක්ට් එක ගැන කියනවා නම් බර්විස් කියන ප්‍රොජෙක්ට් එක ගැන තමයි මම මේ වීඩියෝ එක කතා කරන්නේ. මම මේක ගැන Telegram channel එකේ share කරා. ඔයා ඒක කරපු කෙනෙක් නම් මේ වීඩියෝ එකත් බලන්න. ඔයගලන්ට වැදගත් වෙයි. පොඩි දේවල් ටිකක් කතා කරනවා. ඒ වගේම ඔයගලන්ට airdrop එපා වෙලා තියෙන්න පුළුවන් මේ වෙද්දි ගොඩ දෙනෙක් එපා වෙලා තියෙන්නේ නේ ඔව්නේ. හැබැයි ඔයා එහෙම එපා වෙලා කියලා මේ ප්‍රොජෙක්ට් එක මිස් කරගත්තොත් ලොකු දෙයක් ඔයාට නැති වෙනවා. නැති වෙන දේ වීඩියෝ එක අන්තිමේදී කතා කරනවා. ඔයගලන්ට වීඩියෝ එක ඕන නම් අන්තිම ටික බලලා ආයි මුලට එන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත ඕන්න අන්තිම ටික බැලුවා මුල් ටික බලන්න පුළුවන්. මතක තියාගන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. කොහොම හරි මෙන්න මේ ප්‍රොජෙක්ට් එක මම හොඳයි කියන හේතුව ඔයගලන්ට කියන්නම්. එහෙම කියද්දි ඔයගලන්ට හිතෙන්න එන්න පුළුවන් ඉතින් එන්සෝ මොනාඩුත් හොඳයිනේ. අන්තිමේදී හොඳටම කරේ කියලා. ඇත්තටම අපිට හොඳටම කරා. නමුත් ඔයගලන්ට කියන්න අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරන්නේ හොඳයි කියලා හිතුනොත් විතරයි නේද? නරක ප්‍රොජෙක්ට් ඔයා කරනවද? ඒකයි ඔයා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න. අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් හොඳයි කියලා තමයි කරන්නේ. හැබැයි හැම එකෙම හොඳ රිවෝඩ් අපිට හම්බෙයි කියලා ෂුවර් කරන්න බෑ. ඒ වගේම මතක තියාගන්න ලොකු කමියුනිටි එකක් ඉන්න ප්‍රොජෙක්ට් වලට මැරීගෙන වැඩ කරන්න යන්න එපා. ඒක ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. වීඩියෝ එක අන්තිමට කියන දේ අනිවාර්යයෙන්ම ඔළුවට ගන්න. හරි. මේ ප්‍රොජෙක්ට් එක ගැන කියනවා නම් ඔයගලන්ට බලාගන්න පුළුවන් මේ ඉන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් Twitter ගිණුමේ. ඔයගලන්ට බලාගන්න පුළුවන් ඒගොල්ලන් දාපු පෝස්ට් එකක් රීපෝස්ට් කරලා තියෙනවා. Ethereum coin එක තියෙන ඒ Ethereum coin එක ඔෆිෂියල් Twitter ගිණුමනු මේ ප්‍රොජෙක්ට් එකේ පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ඊට අමතරව Ethereum coin එකේ ඔයගොල්ලන් කෝ-ෆවුන්ඩර් දන්නවා ඇති අර කෙට්ටු ඩයල් එකක් ඉන්න විතාලික් කියලා අන්න ඒ ඩයල් එකක් මේ තියෙන යාගේ ඔෆිෂියල් Twitter ගිණුම. එයාත් මෙන්න මේ පෝස්ට් එකක් රීපෝස්ට් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ යාගේ ඔෆිෂියල් Twitter ගිණුම. දැන් ඉතින් මේ ප්‍රොජෙක්ට් එක හොඳයි සුපිරි යන්න හැමෝම කරපන් කියලා නෙමෙයි මේ දාලා තියෙන මේ ප්‍රොජෙක්ට් එකේ පෝස්ට් එකේ තියෙන දෙයක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. මම මෙතනදි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ වගේ කට්ටියෙන් හැමෝගෙම පෝස්ට් වලට එන්ගේජ් වෙන්න යන යම් කිසි නිකන් වැලියු එකක් තියෙන හොඳයි කියලා හිතන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක නේද ඒගොල්ලන් සාමාන්‍යයෙන් එන්ගේජ් වෙන්නේ. අන්න ඒක අපිට පොඩි ප්ලස් පොයින්ට් එකක් ගන්න. අන්න ඒක නිසා තමයි මම කියන්නේ ඔයගොල්ලන් මේක මිස් කරගන්න නැතුව කරන්න. මොකද මහ ලොකුට මැරෙන්න දෙයක් නැහැ මොනවා දෙන්සෝ වගේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකේ ෆන්ඩ් එක ගත්තොත් $7 මිලියන් 7.5ක් තියෙනවා. මේකට පොලිචේන් කැපිටල් එකෙන් හැෂ්කී කැපිටල් එකෙන් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මට ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. මම ඒක වීඩියෝ එකේදීම කියන්නම්. මෙන්න මේ ටික තමයි ප්‍රොජෙක්ට් එකේ විස්තර විදියට කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට airdrop එකට join වෙන්න අවශ්‍ය link එක මම Telegram channel එකේ දාලා තියෙනවා. Telegram channel post එකේ link එක පල්ලෙහා description එකේ තියෙනවා. ඒක click කරලා channel එකට join වෙන්න. channel එකට join වෙලා වාට ඒ post එකේ link එක click කරලා airdrop එකට join වෙන්න පුළුවන්. වැඩි කතා නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. මම ඔයගලන්ට මේ airdrop එකේ ස්ටෙප් කියන්න කලින් ඔයගලන්ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයගලන්ට මතක ඇති මම කිව්වා Binance එකේ ඔයගලන්ට giveaway එකක් දෙන $345ක කියලා මෙන්න මේ තියෙන්නේ. මගේ කෝඩ් එකෙන් මගේ link එකෙන් ගිහලා account හදන කට්ටියට මෙන්න මේ giveaway එක දෙනවා කියලා තිබ්බේ. ඔන්න ඒ giveaway එක අද මම ලබා දුන්නා. winners ලව announce කරා. මේ තියෙන මේ winners ලගේ user ID ටික. ඔයා බලන්න ඔයා මේක win කළාද කියලා. ඔයා win කළා නම් පල්ලෙහෙන් comment එකක් දාන්න. මේ winners ලා වගේ පල්ලෙහෙන් comment එකක් දාන්න. මම හෙට වෙද්දී ඔයගොල්ලන්ව චෙක් කරලා දැන් මේ විනර්ස් ලයි කමෙන්ට් කරලා තියෙන්නේ මම හෙට වෙද්දී බලලා ඔයගොල්ලන්ට මෙන්න මේ රිවෝඩ් එක දෙනවා මේ දැන් මේ එක්කෙනාට අදාළ $10යි ඔයාට ලැබෙන රිවෝඩ් එක මම හෙට වෙද්දී මේ විදිහට සෙන්ඩ් කරනවා ඔයාගේ යූසර් ID එකට අදාළ ඔයා සිලෙක්ට් වෙලාද නැද්ද කියලා බලලා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාට මේ වගේ giveaways වලට join වෙන්න පුළුවන් අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඒ වගේම ඔයගොල්ලන්ට Binance account එකක් නැත්නම් පල්ලෙහා description එකේ තියෙනවා Binance link කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒකෙන් ගිහිල්ලා account එකක් හදා ගන්න හරි ඕගොල්ලන්ට මේ airdrop එකට join වෙන්න අවශ්‍ය link එක තියෙනවානේ ඒකත් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා airdrop link කියලා හැබැයි ඒකත් එන්නේ Telegram channel එකට මොකද Telegram channel එකේ post එකේ link එක තමයි මම දාලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් Telegram channel post එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට link එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ code එකත් එක්ක තියෙනවා මෙතන link එකේ තියෙනවා ඔයාලට තියෙන මේ link එක click කරන්න link එක click කරාට පස්සේ ඔයාලට wallet connect කරන්න ඒ වගේම Twitter Discord connect කරන්න ඒ වගේම Discord එකට join වෙන්න වෙනවා මෙන්න මේ ටාස්ක් දෙක තියෙන Twitter and Discord connect කරන්න ඒ වගේ Discord channel එකට join වෙන්න කියලා මේ දෙක මට පෙන්වන්න විදිහක් නැහැ මොකද මම කළා හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ දෙක කරගන්න මෙතන උඩ තියෙන connect wallet කියන option එක click කරලා ඔයගොල්ලන්ගේ MetaMask wallet එක මෙතනට connect කරගන්න මේ විදිහට wallet එක connect කරගන්න ඊට පස්සේ මම අර ඔයාට කියපු step ටික තියෙන්නේ ඒ step ටික ඔයා අනිවාර්යයෙන්ම follow කරන්න මෙන්න මේ
කියලා තියෙන Twitter Discord connect කරගන්න එකයි Discord channel එකට join වෙන එකයි ඒ තුන අනිවාර්යෙන්ම ඔයා කරගන්න. මොකද මට ඒක දැන් පෙන්වන්න විදිහක් නෑ. ඊට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් මට දැන් අර එකපාරට ආවේ follow කියලා මෙතන පොඩියට පෙන්වන්නේ. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. ඔයාට ඒ ටික කරගන්න. ඊට පස්සේ ඔයාට එනවා මෙන්න මේ ඉන්ටර්ෆේස් එක. ඔයාට බලාගන්න පුළුවන් මේ ඉන්ටර්ෆේස් එක. හරිම සරල වැඩ ටිකක් තියෙන්නේ. පළවෙනියටම තියෙන ඔයාට රෙෆර් කරන්න පුළුවන් නම් රෙෆර් කරගන්න. මෙතන උපරිම 10 දෙනෙක්ට තමයි පොයින්ට්ස් දෙන්නේ. ඒ හින්දා ඔයා ඒක ලොකුවට හිතන්න එපා. එතනින් පල්ලෙහා ඔයාට තියෙන බලාගන්න පුළුවන් නිකන් Twitter post වල like කරන්න, repost කරන්න මේ රීපෝස්ට් කරන කෝඩ් ට්වීට් කරන්න අන්න ඒ විදිහට පොඩි ටාස්ක් ටිකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහාට ඒ වගේ ටාස්ක් ටිකක් තියෙනවා මම මෙතන 3ක් තියෙනවා කම්ප්ලීට් කරලා නැති ඒ වගේම ඔයා මතක තියාගන්න මේක බුක්මාර්ක් දාගන්න මේක මෙතන ක්ලික් කරලා ඔයා බුක්මාර්ක් දාගන්න ඩන් ක්ලික් කරලා මොකද මේකේ ඩේලි චෙකින් එකක් තියෙනවා මේකේ ඇවිල්ලා නිකන් ඩේලි චෙකින් කියන එක ක්ලික් කරන්න තියෙන්නේ ඒකට ඔයාට පොයින්ට්ස් 10 ගානේ දවසට ක්ලේම් කරන්න පුළුවන් ඒ වගේම ඔයා එක දිගට දවස් 30ක් ආවොත් එහෙම ඔයාට පොයින්ට්ස් ප්‍රමාණය තව වැඩි කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඩේලි චෙකින් එකක් කරගන්න. මම දැන් පෙන්නන්න කොහොමද ලයික් රීට්වීට් කරන්න තියෙන වැඩේ කියලා. ඒක ගොඩ දෙනෙක් දන්නවා. දන්නේ නැති කට්ටිය වෙනුවෙන් තියෙනවා. ඔයා මෙන්න මේ ටාස්ක් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන මේකට ලයික් කරලා රීපෝස්ට් කරන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන මේක උඩ ආයි ක්ලික් කරලා ඉවර මේ දෙවෙනි එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා මෙතනට ඔයාට නිකන් මොකක් හරි කමෙන්ට් එකක් දෙන්න තියෙනවා. ඔයා කැමති කමෙන්ට් එකක් දෙන්න. මොකක් හරි නිකන් මොනවා හරි කමෙන්ට් එකක් දෙන්න මම නිකන් මෙතන දැන් ඉමෝජි ටිකක් දානවා ඉමෝජි ටිකක් මේ විදිහට දාලා ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ සාමාන්‍ය විනාඩි 15ක 20ක් විතර යන්න ඕනේ මෙතන ඒගොල්ලන් කියන විනාඩි 15ක් යන්න ඕනේ කියලා විනාඩි 15ක 20ක් විතර ගියාට පස්සේ ඔයගොල්ලන් රීෆ්‍රෙෂ් කරලා බලන්න මෙන්න මේ විදිහට කම්ප්ලීට් කියලා ඇවිල්ලා ඔයාට පොයින්ට් 100 earn වෙලා තියෙනවා අන්න ඔය විදිහට මෙතන තියෙන ටාස්ක් ටික ඔයාට කම්ප්ලීට් කරන්න විතරයි තියෙන වෙන කිසිම දෙයක් මේකේ කරන්න නැහැ. ඔයාට දැනට මේ වෙබ්සයිට් එකේ ඔන්න ඔය ටික තමයි ඒකයි ඩේලි චෙකින් එකයි කරගන්න තියෙන්නේ. ඊට අමතරව තව ඔයාට රිවෝඩ් වැඩි කරගන්න පුළුවන්. මම හිතනවා ලොකු රිවෝඩ් වැඩිපුර ලැබෙන්නේ මේකේ Discord එකේ ඇක්ටිව් ඉන්න කට්ටියට. ඔයාට තියෙන මේගොල්ලන්ගේ Discord channel එකට යන්න channel එකට ගිහිල්ලා මෙතන role info කියලා තියෙන්නේ. අන්න ඒකට ගියාට පස්සේ මේගොල්ලන්ගේ එක එක role තියෙනවා. ඒ කියන්නේ Discord එකේ අපි ඇක්ටිව් ඉන්නකොට අපේ ලෙවල් එක අනුව අපිට එක එක රෝල් හම්බ වෙනවා. අන්නේ රෝල් ටික ඔයා ඇක්ටිව් ඉඳලා ගන්න බලන්න ප්‍රශ්න අහලා කට්ටිය එක සපෝට් එකේ ඉඳලා මේ වගේ එක එක රෝල් තියෙනවා. ඔයා පුළුවන් තරම් ඇක්ටිව් ඉන්න බලන්න. ඒවා ඉඳලා ඉවරලා ඔයාට ඒ රෝල් ටික ගන්න බලන්න. ටිකක් ඒ වෙනුවෙන් පොඩ්ඩක් මහන්සි වෙන්න ලොකු වෙලාවල් දවසට යන්නේ නැහැ. ඔයා පුළුවන් වෙලේට මේක ඇක්ටිව් ඉඳලා වැඩ කරලා chat කරලා ඕගොල්ලන් බලන්න මේකේ රෝල් ටික ක්ලේම් කරගන්න. එතකොට ඔයාට හොඳ රිවෝඩ් එකකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයා එයාඩ්‍රොප් එකට ජොයින් වෙච්ච කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Discord එකේ ඇක්ටිව් ඉඳලා මේ රෝල් ටික ගන්න අමතක කරන්න එපා. ඔයාට හොඳ රිවෝඩ් එකක් ගන්න පුළුවන් වෙයි. මම දැන් කියන්නම් මොකද්ද මම කියන වැදගත් කාරණාව කියලා. ඔන්න මම ඔයගොල්ලන්ට පොඩි වැදගත් දෙයක් කියන්න යන්නේ. ඊට කලින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා හිතනවාද අනාගතයේදී ක්‍රිප්ටෝ කියන දේ නවතී කියලා? මම නම් හිතන්නේ නවතී කියලා. එහෙම ගත්තොත් එහෙම කොච්චර ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් අලුතෙන් මාකට් එකට එන්න තියෙද? කොච්චර එයාඩ්‍රොප් අලුතෙන් එන්න තියෙද? මෙන්න මේක පොඩ්ඩක් ඔයා හිතන්න. ඒ වගේම මම මේ කියන කාරණාව ඔයා අනිවාර්යයෙන්ම ඔලුවට ගන්න. ඕගොල්ලන්ට මම මගේ YouTube channel එකට ගිහින් පෙන්නන්න මේ අවුරුදු 3කට ආසන්නයි. දැන් අවුරුදු 2යි මාස ගන්න මෙතන පෙන්නන්නේ නැහැ. ස්ටානෙක් ලේයර් 0 ඉසෙට් කේසින් කියලා මම ආසාවෙන් මේ කාලේ කරපු මේන්නෙට් එයාඩ්‍රොප් තුනක් මම මේ වෙනුවෙන් හේනට කාලේ වැය කරා ඒ වෙනුවෙන් ඕගලන්ට කන්ටෙන්ට් හදුවා. ඒ වගේම මම ඩොලර්ස් 1200කට වැඩිය මම ෆී වලට විතරක් මේ ප්‍රොජෙක්ට් තුනට වියදම් කරලා තියෙනවා. හැබැයි මට මේ ප්‍රොජෙක්ට් තුනෙන්ම එක එයාඩ්‍රොප් එකක් විතර එලිජිබල් වුණේ. ඒකිනුත් ඩොලර් 400කට කිට්ටු වෙන මුදලක් තමයි මට ලැබුණේ. ඔයා හිතන්න ඉතින් මට ඒ කාලෙම මේ එයාඩ්‍රොප් එපා වෙන එක සාධාරණයිනේ. මට ඇත්තටම එපා වුණා කාලයක් නවත්තලා තිබ්බ. කියන්නේ පොඩි කාලයක්. නමුත් මම දිගටම කරා. ඔයා හිතන්න මං ඒ කාලේ නැවැත්තුවනම් මට මේ වෙද්දි කොච්චර එයාඩ්‍රොප් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද? කොච්චර රිවෝඩ් ප්‍රමාණයක් නැති වෙලා තියෙනවද? පොඩ්ඩක් ඒක හිතන්නකෝ. ඒ වගේම මගේ කමියුනිටි එකේ කට්ටියට කොච්චරක් නැති වෙන්න තිබ්බද? ඒක නිසයි මං කියන්නේ ඔයා මේ එයාඩ්‍රොප් කරන එක දැන් මේ මොනාඩ් එක ඉන්සෝ නිසා එපා වෙලා තියෙනවා නම් ඒක නවත්තන්න එපා. ඔයා දිගටම කරන්න. මොකද ඉස්සරහට තවත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එන නිසා. ඒ වගේම ඔයගොල්ලන්ට මං TikTok එකේ ෂෝට් වීඩියෝස් වලදී කිව්වා බොර්ලස් කියලා ප්‍රොජෙක්ට් එකක් ගැන. ඔයගොල්ලන්ට මතක ඇතිනේ. ඔයගොල්ලන් ඒ ප්‍රොජෙක්ට් එක අනිවාර්යයෙන්ම දන්නවා. මොකද මම Binance එකේ ඉවෙන්ට් එකකුත් ඔයගොල්ලන්ට ෂෙයා කරා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ ඉවෙන්ට් එකේ ටෝකන් එක. මේ ඉවෙන්ට් එකේ ටෝකන් එකේ එයාඩ්‍රොප් එක දැන්ට ගොඩ කාලයකට කලින් දුන්නේ කොයින් එක ලිස්ට් වෙලා දැන් ගොඩක් කල් මේ Binance එකේ ළඟදී ලිස්ට් වුණාට මෙන්න මේ ටෝකන් එක මම ඔයගොල්ලන්ට ලෝගෝ එකක් දාන්නම්. මෙන්න මේ එයාඩ්‍රොප් එක ඇත්තටම මායි ශ්‍රී ලංකාවේ මනින් අපි දෙන්නම කරන්න ඕනේ කියලා බුක්මාර්ක් දාගත්තා. ආයි කරනවා කියලා හිතුවා. නමුත් කරේ නැහැ. ඒකට හේතුව තමයි ඒ කාලේ අපිට එයාඩ්‍රොප් රිවෝඩ් හෙන්නම අඩුවෙන් පොඩි ගණන් හම්බුනේ. ඒ කොටින්ම කියනවා අපේ කමියුනිටි එකේ කට්ටියකින් දැනුම් ඇහුවා බෑඩ් ෆීඩ්බැක් තමයි ආවේ. එතකොට ඉතින් අපිට කන්ටෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ. අපිටත් එපා වෙලා ඉන්නේ. ඒ හින්දා මේක කොච්චර හොඳ ප්‍රොජෙක්ට් එකක් වුණා. සුයි එකෙන් බෑක් කරනවා හොඳ ෆන්ඩ් එකක් තියෙනවා. ඒ වුණත් අපි කරේ නැහැ. නමුත් ඔයාට කියන්නේ මේක පොඩි 100%ක්
ෆ්‍රී කරන්න තිබ යාරෝප පොඩිම පොඩි වැඩ ටිකයි තිබේ හරියට කරන්න ඩොලර් 500,000කට වැඩි රිවෝඩ් ගන්න තිබ ප්‍රොජෙක්ට් එක. ඔයා හිතන්නේ ඒ වගේ අවස්ථා තව අපිට කොච්චර මිස් වෙයිද? ඒ නිසා ඔයගොල්ලන් එයාඩ්‍රොප් එපා වෙලා කියලා නවත්තන්න එපා. දිගටම කරන්න. ටික කාලයක් ඇද්දි ඔයගොල්ලන්ට රිවෝඩ් දෙයි. ආයි not eligible වෙයි. ඔයා ඒක ගැන හිතන්නේ නැතුව දිගටම කරගෙන යන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රිවෝඩ් එකක් කාලයක් එක්ක ඔයාගේ ෆන්ඩ් එකත් හදාගෙන හොඳ මැච් එකක් ඔයාට ගහගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එකේ ඉතින් ඕක තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න ඕනුනේ. මම හිතනවා ඔයගලන්ට වීඩියෝ එක වටින්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම නොදන්න යාළුවන්ට දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.